Welcome to my YouTube channel. ගෙදරදීම හදාගන්න පුළුවන් ලේසිම ලේසි ෆේස් පැක් එකක් තමයි අද මං අරගෙන ආවේ. මේ ෆේස් පැක් එකට ඕන වෙන්නේ කහ, කෝපි, මී පැණි කියන ඉන්ග්‍රීඩියන්ට්ස් තුන විතරයි. කහ හොඳම කහ හොයාගන්න පුළුවන් ඔයාලට බෙහෙත් බඩු කඩවලින්. ඒ වගේම කෝපිතින් ගන්න තියෙනනේ ඕන තැනක. මී පැණිත් හොඳම මී පැණි එක හොයාගන්න. එතකොට තමයි හොඳ රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ මූණට ඕන ප්‍රමාණය විතරක් ගන්න. මම මෙතන දෙන්නෙක්ට තමයි හදන්නේ, අම්මටයි මටයි. ඉතින් ඔයාලට ඕන විදිහට ඒක හදාගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඒකට දැන් අපිට ඕනිකන් තලපයක් විදිහට වගේ තමයි මේක හදාගන්න ඕනේ. ගොඩක් ඝනකමටත් නැතුව, දියර ගතියටත් නැතුව තමයි මේක හදාගන්න ඕනේ. අපිට කහ කියන ඉන්ග්‍රීඩියන්ට්ස් එකෙන් ලැබෙන බෙනිෆිට්ස් මොනවද කිව්වොත්, අපිට කහ නිසා ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්, ලයිට් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ සමේ තියෙන සන්බර්න්, wrinkles වගේ දේවල් නැති කරගන්න පුළුවන්. ඒ වගේම කහ කියන්නේ ඕනම ස්කින් එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. අපිට ඇක්නීස්, ඒ වගේම ඔයිලි ස්කින් වලටත් ගොඩාක් වැදගත් වෙනවා මේ කහ කියන ඉන්ග්‍රීඩියන්ට්ස් එක. කෝපි කියන ඉන්ග්‍රීඩියන්ට්ස් එක ගත්තාම ගොඩාක් ෆේස් මාස්ක් වලට, ඒ වගේම ෆේස් ස්ක්‍රබ්, බොඩි ස්ක්‍රබ් වලට පාවිච්චි කරනවා මේ කෝපි කියන ඉන්ග්‍රීඩියන්ට්ස් එක. මේකිනුත් අපිට බ්‍රයිට් එකක් ලබා ගන්න පුළුවන්, ස්කින් එක ලයිට් කරගන්න පුළුවන්. ඒ වගේම ඩාර්ක් සර්කල්ස් රිමූව් කරගන්න, ඒ වගේම UV ප්‍රොටෙක්ෂන් එකක් විදිහටත් අපිට කෝපි කියන ඉන්ග්‍රීඩියන්ට්ස් එක වැදගත් වෙනවා. අපි මුලින්ම මේ ෆේස් මාස්ක් එක යූස් කරන්න කලින් ක්ලෙන්සර් කරගෙන ඉන්න ඕනේ මූණ. නැත්තම් ඔයාලා ක්ලෙන්සර් ඊට පස්සේ දෙවෙනුව ස්ක්‍රබ් කරලා මේ මාස්ක් එක යූස් කරන්න පුළුවන්. එතකොට තමයි අපිට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ක්ලෙන්සර් ස්ක්‍රබ් දෙකම කරගන්න බැරි නම් ක්ලෙන්සර් විතරක් හරි කරගන්න ඕනේ. එතකොට මේ මී පැණි කියන ඉන්ග්‍රීඩියන්ට්ස් එකනුත් අපිට ගොඩාක් දේවල් ලැබෙනවා. හොඳම මී පැණි ගත්තාම අපිට ගොඩාක්ම වැදගත් වෙනවා අපේ තියෙන මේ ස්කින් එකේ බැක්ටීරියා බැලන්ස් කරන්න. එතකොට අපිට මූණේ ඇතිවන කුරුලෑ, ලප කැලල් පාලනය කරගන්න පුළුවන් මේ මී පැණි මගින්. ඒ වගේම අපේ මූණේ තියෙන වියලි බව නැති කරගන්නත් අපිට මේ මී පැණි ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් අද නම් මගේ channel එක අලුතෙන් බලන්නේ මම රුෂිනී. ලස්සන වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න. මට පැක් එක දාගෙන මම දැන් අම්මටත් පැක් එක ඇප්ලයි කරන්න පටන් ගත්තා. අපි වයසට යනවත් එක්කම අපේ සම රැලි වැටෙනවා, wrinkles ඇති වෙනවා. අපි ඒක පාලනය කරගන්න පුළුවන් මේ වගේ ෆේස් මාස්ක් යූස් කරාම. මේක විතරක් නෙමෙයි, තව ගොඩක් දේවල් තියෙනවා අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් ෆේස් මාස්ක් හදාගන්න සමට ගැලපෙන පරිදි. මේ පැක් එක අපිට සතියට පාරක් දෙපාරක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් කරලා බලන්නකෝ මේකෙන් හොඳ රිසල්ට් එනවද කියලා. ඒ වගේම මේ ෆේස් පැක් එක දැම්මට පස්සෙත් අපි මූණ ටෝන කරගෙන මොනවා හරි ඔයාලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට ස්කින් එක ලස්සනට තියාගන්න ඕන නම් පිළිවෙලට කරන දේවල් ටික හරියටම කරන්න ඕන. මේ පැක් එක දාලා විනාඩි 20ත් 25ත් අතර ඉඳලා ඊට පස්සේ මේ ආකාරයට රවුන්ඩ් අතට අපි අත තෙත් කරගෙන මෙහෙම වොෂ් කරන්න කලින් කරන්න ඕනේ. කරලා තමයි අපි වොෂ් කරන්නේ. අපි රවුන්ඩ් අතට මෙහෙම කරනකොට ගොඩක් තද කරන්න එපා. ඒක මූණට හොඳ නෑ. යන්තමින් ඇඟිලි තුඩු වලින් තමයි මේක කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති ස්කින් එකට ග්ලෝ එකක් ඇවිත් තියෙන හැටි. ඒ වෙලාවෙම ඊට පස්සේ මම වොෂ් කරගෙන ඇවිල්ලා අපි අනිවාර්යෙන්ම මේ වගේ පැක් එකක්, මාස්ක් එකක්, ඕනම දෙයක් දැම්මට පස්සේ අනිවාර්යෙන් මූණ ටෝන කරගෙන අපි මොයිස්චරයිසර් එකක් යූස් කරන්න ඕනේ. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.